හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම ඔයාලට ඩේ ව්ලොග් එකක් තමයි අරන් ආවේ. අපි එහෙනම් යන් කොහොමද මගේ අද දවස ගෙවුනේ බලන්න. අපි උදේට මුංකිරිබත් හදන්න තමයි යන්නේ. මේක හරිම ක්‍රමයට හදන රෙසිපි එක නෙමෙයි වෙන්න ඇති. ඒත් අපේ ගෙදර ඉක්මනට ලේසියෙන් අපි හදන්නේ මේ විදිහට. මම දැන් මේ වොෂ් එකක් දාලා මගේ බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන්න තමයි හදන්නේ. මම යූස් කරන්නේ Nature Secret එකේ කොකෝ බටර් බොඩි ලෝෂන් එක. මේක ඇත්තටම මාරම සුවඳයි. ඉතින් ඔහොම කොණ්ඩෙත් වේලගෙන මම මගේ අයිස් ෆේෂල් එකත් කරා. මේ අයිස් ෆේෂල් එක ගැන මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට මොන හරි දැනගන්න ඕන නම් ඒ වීඩියෝ එක බලලා දැනගන්න පුළුවන්. ඉතින් අද උදේ අපිට එළවලු ගන්න ටවුන් එකට යන්න තියෙනවා. මායි අම්මයි ලෑස්ති වෙලා ටවුන් එකට ආවා. අපි එළවලු ගන්න සතියකට ඇතිවන ප්‍රමාණයට. ඉතින් එහෙම ගත්තාම සවුත්තු වෙලා අහක දාන ප්‍රමාණය ටිකක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම ගන්න එළවලු ටික මල්ල පිටින් ගෙනහිල්ලා ෆ්‍රිජ් එකෙන් තියන්න යන්නේ. මුලින්ම ඔක්කොම එළවලු ටික වට්ටියකට දාලා ඒව තෝරලා වෙන් කර ගන්නවා. එළවලු වලට හොඳම තැන තමයි ෆ්‍රිජ් එකේ පහළම බොක්ස් එක. ඉතින් සෝදලා පිහලා තියෙන එළවලු ටික ඒ බොක්ස් එකේ ස්ටෝර් කරලා තියෙනවා. මේ විදිහට කරාම එළවලු ටික කුණු නොවි, පර නොවි ෆ්‍රෙෂ් පිට තියාගන්න පුළුවන්. අපි එළවලු අරන් ඉවර වෙලා ගෙදර ආවා. දැන් ඉතින් දවල්ට උයන්න තමයි තියෙන්නේ. අම්මා උයන අතරේ මාත් පුංචි වැඩක් කරන්න ගත්තා. ගෙදර ජෙලි එකක් තිබ්බා. මම ඒ ජෙලි පැකට් එක හදන්න තමයි යන්නේ. අපි ටවුන් එකෙන් එද්දි දවල් වෙලා තිබ්බ නිසා අද වැඩි දෙයක් හදන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ හින්දා බත් එක උයලා කොසට ටිකකින් කළු පොල් මාළුවක් තමයි හැදුවේ දවල්ට කන්න. ඉතින් ඒකට බිත්තරයකුත් හදා ගන්නවා.
දවල්ට කාලා ඉවර වෙලා මට හිතුණා nail polish apply කරන්න. එහෙනම් එන්නකො බලන්න කොහොමද මම nail polish apply කරේ කියලා. මං ගාව මෙන්න මේ තියෙන කලර්ස් තුනෙන් එකක් ඇප්ලයි කරන්න තමයි හිතුවේ. ඉතින් මේ තුනෙන් මට හිතුනේ ටිකක් ලා පාටට ලා රෝස පාට කලර් එක ගන්න. ඉතින් ඒක ගෑවා. එහෙනම් බලන්නකෝ මගේ නියපොතු වලට ඒ කලර් එක කොහොමද කියලා. මේ ටිකේ සුපුරුදු විදිහට අද හවසත් ඔන්න වහින්න ගත්තා. අපේ සාහි වතුර බින්දු වැටෙන දිහා බලන් ඉන්නවා ඔන්න. හැබැයි ඔහොම හිටියේ ටික වෙලාවයි ඔන්න ඊට පස්සේ ඇතුළට ඇවිල්ලා නිදි. ඉතින් ඔහොම තමයි මගේ අද දවස ගත වුනේ. ඉතින් අද vlog එක මෙතනින් ඉවර කරනවා. subscribe කරලා නැත්නම් subscribe කරන්න, notification bell එකත් click කරන්න. මේ වගේම තවත් ලස්සන vlog එකකින් ඔයාලව මුණ ගැහෙන්න නම් එතකන් පරිස්සමින් ඉන්න.